ඔයා මේ රීඩින් එක දැක්කේ අහම්බෙන් නෙවෙයි. විශ්වය ඔයාට අද විශේෂ පණිවිඩයක් එවලා තියෙනවා. ඉදිරි සතිය ගැන විශ්වය ඔයාට කියන්න යන විශේෂ පණිවිඩය මොකක්ද කියලා දැන් අපි බලමු. රීඩින් එකෙන් කියනවා අතීතයෙන් කෙනෙක් ආයිත් ඔයාගේ ජීවිතයට එනවා කියලා. එයා ඔයා කලින් ආදරය කරපු කෙනා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන්. මොකක්ම හරි ඔයාට කිට්ටු සම්බන්ධතාවයක් පවත්වපු කෙනෙක් වෙන්න පුළුවන්. කවුරුම හරි කෙනෙක් ඔයාගේ ජීවිතයට ඉදිරි සතිය ඇතුළතදී ආයිත් එනවා හෝ එයා ඔයාට පණිවිඩයක් තියෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඉදිරි සතිය ඇතුළතදී ඔයාට නිතරම පරණ දේවල් මතක් වෙන්න පුළුවන්. ඔයාගේ ළමා කාලය ගැන, ඔයාගේ පාසල් කාලය ගැන, ඔයාගේ තරුණ කාලය ගැන මෙන්න මේ කාලවල ගැන ඔයාට නිතරම මතක් වෙන්න පුළුවන් ඉදිරි සතිය ඇතුළත. ඒ වගේම කාගෙන් හරි ඔයා කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඒක gift එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි surprise එකක් වෙන්න පුළුවන්. මොනවා හරිම දෙයක් කවුරු හරි කෙනෙක්ගෙන් ඔයා කවදාවත් හිතපු නැති දෙයක් ඔයාට ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිතපු නැති වාසනාවන්ත පණිවිඩයක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරි සතිය තුල ඔයාගේ පවුලේ ආදරය, සැනසීම, එකිනෙකාගේ තේරුම් ගැනීම වැඩි වෙන කාලයක්. ඔයා මොකක් හරි දෙයක් ගැන දුකකින්, කලකිරීමකින්, හිත රිදීමකින් හිටියානම් අන්න ඔයාගේ ඒ ප්‍රශ්නයට, ඒ ගැටලුවට ඔයාට හොඳ පිළිතුරක් හම්බෙනවා. ඔයාගේ හිතට ලොකු සහනයක් දැනෙන කාලයක් ඉදිරියේදී එනවා. ගොඩාක් කාලෙකින් කතා නොකලත් ඔයා ගැනම හිතන කෙනෙක්, ඔයා ගැන හැම වෙලේම මතක් කරන කෙනෙක් ඉන්නවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. කවුරු හරි කෙනෙක් ඔයා ගැන තවම හිතනවා. ඔයා එයාව හිතින් අයින් කරලා හිටියට එයා නිතරම ඔයා ගැන හිතනවා කියලා පෙන්නනවා. ඒ වගේම ඔයාට සැබෑ පිවිතුරු ආදරයක් හිමිවීමේ ලකුණු පෙන්නනවා. ඔයා පොඩි කාලේ ඉඳන් ප්‍රාර්ථනා කරපු දෙයක්, පොඩි කාලේ ඉඳන් හිතපු දෙයක් ඔන්න සාර්ථක වෙන්න පටන් ගන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. රීඩින් එකෙන් කියනවා ඔයා ළඟට ඉදිරි සතිය ඇතුළත එන ගොඩාක් අයගේ අදහස් අවංක වෙන්න පුළුවන්. එයාලගේ අදහස් හොඳ වෙන්න පුළුවන්. එයාලා ඔයාගේ ජීවිතේට හොඳ දෙයක් ගෙනවා වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයා අතීතයේ කරපු හොඳ දෙයක් ආශිර්වාදයක් වගේ නැවත ඔයාට ලැබෙන්න පුළුවන්. ඔයා අතීතයේ මොනවා හරි හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක ඔයාට ඔයාගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා මොකක්ම හරි දෙයක් ගැන බයකින් හිටියානම්, ඔයා මොකක්ම හරි දෙයක් ගැන සැකයකින් හිටියානම් ඒ සැකය ඔයාගෙන් අයින් වෙලා යනවා. ඔයාගේ ජීවිතෙන් කලබලකාරී බව අයින් වෙලා ඔයාගේ ජීවිතේට සැනසීම ළඟා වෙන කාලයක් ඉදිරියේදී එනවා. ඔයාගේ ජීවිතෙන් මානසික පීඩනය අයින් වෙලා ඔයාගේ ජීවිතේට මානසික සහනය ලැබෙන කාලයක් ඉදිරියේදී එනවා. ඔයාගේ ජීවිතයට සතුට, සැනසීම ගලාගෙන එන කාලයක් ඉදිරියේදී එනවා. මේ රීඩින් එකේ සමහර කරුණු වලට ගැලපෙන්න පුළුවන්, සමහර කරුණු වලට නොගැලපෙන්න පුළුවන්. මේ රීඩින් එක පොදු රීඩින් එක. ඔයාට ඔයාගේ ජීවිතය ගැන, ඔයාගේ ආදරය ගැන, ඔයාගේ රැකියාව ගැන, ඔයාගේ අනාගතය ගැන හරියටම දැනගන්න අවශ්‍ය නම් තිරයේ දිස්වන WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාලා ඔයාට පුළුවන් මගෙන් පර්සනල් රීඩින් එකක් ගන්න.